අයුතු අවහිරය පහරදී කැමැත්තෙන් තුවාල සිදු කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඔහුගේ රුද්‍රා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළා. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන්නේ රටම දන්න තැනක් නේ. ඒ අනුව මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර 1.5ක සිරදඬුවම් නියම කිරීමට බදුල්ල මහාධිකරණය අද නියම කළා. 2019 වසරේ පෙබරවාරි 10 වෙනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවිල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් ඉස්සර කිරීමට යාම සම්බන්ධයෙන් ඇති වූ බව කියන බහින්බස් වීමක් මෙම සිද්ධියට මුල් වී ඇති බවයි නඩු විභාගයේදී අනාවරණ වුණේ. නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා. සම්පූර්ණ අවසානයේ මාස 18ක් තුනේ එකවර ගෙවී යන ආදන මත ලබා දීම නිසා මාස 18ක කාලයක සිරදඬුවම් වෙන නඩු තීන්දුවක් තමයි ලබා දුන්නේ. නමුත් අපි අනිවාර්යයෙන්ම අපි අභියාචනා කරලා එතුමා වෙනුවෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ තීන්දුව తీරන පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ නැහැ. අපිට ලොකු ගරුත්වයක් තිබෙනවා ගරු අධිකරණයේ පිළිබඳව, ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව. ඒ නිසා විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාවලිය තුළ අපි විශ්වාස කරනවා ඒ අභියාචනා කරන ක්‍රියාවලිය නිශ්චිතව ක්‍රියාත්මක කිරීම තුළ ඒ නියමිත නිගමනයන් තීන්දුව తీරන ගන්නට පුළුවන්කම ලැබේ. මේ අතර අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් 3 දෙනා අපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මද්ද්‍රව්‍ය චාවාරම්කරුවෙකු බව කියන හරක් කටා නැමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂක බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 3 දෙනා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ අනුව සැකකරුවන්ගේ අප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කිරීමට අදාළ නීති කෘත්‍ය අද යලි කැඳවනු ලැබුවා. අප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා සඳහන් කළේ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් අප අයද සිටිමින් නීතිඥවරුන් සිදු කළ කරුණු දැක්වීම් දූෂණ විරෝධී පනතෙහි 149 එක වගන්තිය ප්‍රකාරව සුවිශේෂී අවස්ථානුගත කරුණු සලකා සැකකරුවන් අප මත මුදාහැරීමට නියෝග කරන බවයි. ඒ අනුව එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එසේම අපකරුවන්ගේ පදිංචිය සහතික කිරීමේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය බවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අප කොන්දේසි තහවුරු කරන තෙක් සැකකරුවන් මුදා නොහැරෙන ලෙසටද නියෝගයක් නිකුත් කළා. එමෙන්ම සැකකරුවන් තිදෙනාගේම විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා සිය අප නියෝගය තුළ වැඩිදුරටත් නියෝග කර සිටියා. මෙම නඩුවේ වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව දෙසැම්බර් මාස 8 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 40ක් අවභාවිත කිරීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා අපමත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100ක මුදල් ඇප දෙකක් මත සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කළා. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.